අර උඹලා මේක හැමදාම රාජපක්ෂ කියලා වැළෙනවා. උඹ පොන්සේකාට කොහොමද උඹලා ගරහනවනේ ඈ මේ පොන්සේකාට ගරහනවා ජෙන්ඩර් ජානක පෙරරයි පොන්සේකා කරපේවා චුට්ටක් මම උඹලට කියන්න. චුට්ටනේ මේ හරිනා ජෙන්ඩර් මේ කවුද පොන්සේකා ෆොටෝ ගහ ගන්න ඕනේ තොපි ගෙවල් වල 45000ක් හමුදාව එක්කෝ යටත් වෙන්න වෙනවා එක්කෝ මේ නේද මේ මැරෙන්න නෙවෙන්නේ එහෙම තත්ත්වයක් නැතිුනේ 2000 වෙල අලිමංකට ගහලා ආපු වෙලාව නේද. එතකොට උතන ওই ජීවිත 45000ට අබේදානේ දුන්න මිනිස්සයා කිව්වොත් පොන්සේකා තමයි. මොකද එහෙම කියන්නේ පොන්සේකා සර් ඒ වෙලේ හිටියේ නෑ ගහ ගන්න පොන්සේකා හිටි මං හිතා මේ වෙන පැත්තක හිටියේ. පස්සේ තමයි මැඩම් යාපනයට ගෙන්නුවේ. මොකද මේ අපේ ඔක්කොම ගහගෙන ඇහිලා යාපනයට ඇතුළේ යන තොරණක් තියෙනවා. අන්න තොරණ හන්දිය ගාවට යම එක පැත්තකින් ඇහිලා LTT එකට ආටි ගහන්න පුළුවන් මුළු යාපන අර්ධද්වීපේටම. යාපනේ හිටියා හමුදාව 45000. අලිමංකඩ හිටියා යුනිට් 17ක් තිබ්බලා තියෙනවා. සොල්දාදෝ 10000ක් ඉඳලා තියෙනවා අලිමංකඩ. හරිද? මම ඔය කෙටින් ගැන වැරදි නම් පස්සේ උන් කියාපල්ලකෝ. මොකද අතනින් අපේ රෙෂන් එක අරන් යන හින්දා දන්නේ 5 ඩියු එකට අරන් යනවා. ඊට පස්සේ මේ තව මැරිජ් සර් කෙනෙක් කියලා එයා ගැන චුට්ටක් මම විතර තප්පර දෙකකින් ගන්න ජෙන්ඩර් සරත් මොනසිංහ කියලා සර් කෙනෙක් හිටියා. එයා හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයෙකු වශයෙන් උත් ඉඳලා තියෙනවා. අන්න ඒ සර් 5 ඩියු කමාන්ඩ් ඉන්නකොට මේ රේන්ජ් එකක් කපලා තිබ්බා අලිමංකඩට ගියොත් විඩ්‍රෝ වෙන්නේ මේක දිගේ කියලා චාව කච්චියට කිලාලි කලපුවයිනේ. ඒක දන්න කට්ටිය දන්නවා. ඔය LTT එක ඉස්සෙල්ලාම අයිය කච්චි ලින් අල්ලගෙන පළේ පැත්තේ ටවුන් එකේ ඔක්කොම අල්ලගත්තා. අල්ලගෙන මේ උන් උපරිම බලය දැම්මා මේ කට්ටිය යන්නේ මේක දිගේ කියලා ওই පැත්තෙන් ගැහුවා. ඔය ගහන ඔක්කොම ඇහිලා අර පැත්තේ චාව කච්චිරේ පැත්තෙනුත් ගහගෙන ඇහිලා කයිතඩි පැත්තෙනුත් ඇහිලා ඕන් යාපනි පැත්තට ආවා. තව යාපනි පැත්තට යන්න පුළුවන් හතරමං හන්දිය දෙන කොඩිකාම හන්දිය වමට ගියොත් කිලාලි කෙලින් ගියොත් යාපනේ මේ චාව කච්චිරේ දකුණට ගියොත් නෙල්ලියලි පැත්තෙන් යාපනේ යන්න පුළුවන්. නෙල්ලියලි පැත්තෙන් විතරයි දැන් යාපනේ යන්න පුළුවන්. අර පැත්තේ මැදින් බ්ලොක් කරලා අරින් මෙන් හැම පැත්තෙම මං යමලා ඔය ගහගෙන තිබුණා. ගහලා ඔක්කොම මෙලා ඉදි ඒක කොල්ලෝ අහනවා. දැන් හැමෝම කතා වෙනවා. දැන් ඔක්කොම මේවා කරලා දැන් මේ ඔක්කොම මේ යාපනේ අතහැරලා යන්න. යාපන අර්ධද්වීපේ යන්න. මේ ඒතකොට ඉන්දියාවෙනුත් කියලා තියෙන්නේ මේ යුද මේ ආධාර දෙන්නේ නෑ මානුෂ මේ ආධාර දෙන්නම් කියලා. ඒ කියන්නේ අපි ඉවර කරන්න නැව් දෙන්නම් කියලා පටවගෙන යන්න. එහෙම කියන යුද්ධ තවත් ඉවර කරගන්න හම්බෙන්නේ නෑ. එහෙනම් බෑ ඕකේ සම්පූර්ණම ගෞරවය යනවා සරත් පොන්සේකා රජෙන්ද ජානපෙර චන්ද්‍රිකා මැඩම්ට. ඊට පස්සේ තමයි එතන ඉඳන් කොහොම හරි ඉඳලා ජෙන්න මේ සරත් පොන්සේකා සර් ආවා ඊට පස්සේ මෙහෙට යාපනයේට ජානපෙර අඩේව එතන ඉඳන් තමයි ජෙන්න සරත් පොන්සේකා සර් තමයි එතන ඉඳන් ලීඩ් කරයක් ඔය එතන ඉඳන් නොනවතින රැල්ල 1 2 3 කියලා ආවේ. හරිද? අදටත් එහෙනම් මේ මුළු ලෝකෙම එක තැන විනාශ වෙච්ච 45000ක් හමුදාව මං හිතන්නේ වෙන ලෝකෙ කොහොක්ක විනාශ වෙන්නේ නැහැ. ඒ ජීවිත 45000 බේරගන්න යකෝ නායකත්වය දුන්නේ ඔය ජෙන්ඩර් සරත් පොන්සේකා. මට ඒකයි දුක යකෝ මේ මනුස්ස හිරිදාපි තොපි ඒ කාලේ. හරිද? උඹලා එදා ඉඳන් වැඩ කරලා තියෙන්නේ මොකද දන්නවද? සරත් පොන්සේකා ළමයා හැදුවා තොපි උප්පැන්නේ දුන්නා. අන්න ඒ වගේ වැඩ නෑ තොපි කරලා තියෙන්නේ. ඈ තොපේ නමට ඒක ලියාගත්තා. පොන්සේකාට අයිති වෙන්න ඕනේ සියලුම දේවල් තොපේ නමට ලියාගත්තා. ඈ සරත් පොන්සේකා හැදුවා දරුවා ජාතක කරා ඔක්කොම කරා සේරම කරා තොපි දුන්නා උප්පැන්නේ. රාජපක්ෂ කියලා දුන්නා. ඈ දරුවා කාගේද? දරුවා ඇහිලා පොන්සේකාගේ. යකෝ අන්න ඒ වගේ වැඩ තමයි උන් කරේ මං